නෑ නේ මම ගැහුවේ නේ. අම්මෝ මේ මොකද ඒ පාර මට පයින් ගැහුවේ? හායි. බුදු අම්මා මෙන්න හොල්මනන්. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධතෝ තෝ නෙමේ මල්ලි. දෝ. ඈ බං මල්ලි. උඹලා දහම් පස්සල් යනවයි කියලා බං කොහෙද බං යන්නේ? හදිසියට කියන්න ගාතාවක්වත් දන්නේ නෑනේ. බුදු අම්මෝ මෙන්න ගාත කියන හොල්මනක්. මල්ලි මල්ලි යකෝ මීට කලින් හොළුමනක් දැකලා නැද්ද? ළමයි හොඳට බෙදාගෙන කන්න. අම්මේ මසුයි නූඩුසුයි. අද නම් බඩ පැලෙන්න කතහැක්. ඕ හේ කෝයකෝ මගේ චිකන් කෑල්ල? මේකේ රස කාලෙකට පස්සේ චිකන් කෑල්ලක් කෑවි. තව කෑල්ලක් කන්න ඕන. ඒ සුබෝදයා උඹ නේද මගේ චිකන් කෑල්ල ගත්තේ? මේ මම පිසුද යාළුවා මං ගත්ත චිකන් කෑල්ලක් නේ. මේ තියෙන්නේ මගේ චිකන් කෑල්ල. කෝයකෝ මගේ චිකන් කෑල්ල? මොකද්ද බං අර අරුන් දෙන්නට වෙලා තියෙන්නේ? මං එක්ක හොල්මන්ගේ අරුන් දෙන්නගේ චිකන් කෑලි දෙක උස්සනවා. මං හිතන්නේ ඒකට වෙන්නේ තේ මරා ගන්න නැත්තේ. අනේ මන් දන්නේ මේ හොල්මන් අයියා. මල්ලිලා. මේ ඉන්නේ. මොකද්ද හොල්මන් අයියේ කරපු බලු වැඩේ? අරුන් දෙන්නගේ චිකන් කෑලි දෙක ඉස්සුවේ. ඉතින් මල්ලියේ මං එහෙම නැතුව කොහොම කන්නද? කන්න තමයි. අර බලන්න. දීපන් කන්නාඩි පොලක මගේ චිකන් කෑල්ල. අනේ මේ මං ගත්ත චිකන් කෑල්ලක් නේ. අර බලන්න අරුන් දෙන්න නිකන් නෑ මොකටද ඒ වගේ. පාටේට මරා ගන්නෝ. ආපෝ මෙහෙමත් මල පෙරේතයෝ දෙන්නේ. යකෝ බලන් ගියාම මොන් අපිට වඩා මල පෙරේතයෝනේ. කෝ එන්න ළමයි. අපි හවස් වෙන කලින් ගිහින් එන්නත් ඕනේ. මේ හොල්මන් අයියේ අපිත් එක්ක ආවට කමක් නෑ. වදනන් දෙන්න එපා. පිසුද මල්ලියේ මං එහෙම කරනවද? ආපෝ මෙච්චර වෙලා එහෙම නෙමෙයිනේ කරේ. මේ ඒක නෙමෙයි. අපි දැන් ජොනියට කොහමද බං මේ හොල්මන් අයියව දුංගලා දෙන්නේ? පොර බය වේද? පිස්සුද බං? ජොනිය මේ හොල්මන් අයියා වගේ පගර නැට්ටෙට බය වෙන්න? පොර එල කොල්ලෙක්නේ. බොරු නම් බලහන්කෝ. ජොනිය මෙහෙ වරෙන්කො පොඩ්ඩක්. මාටියා මොකෝ කේස් එක? මේ ජොනිය උඹ හොල්මන් වලට බය නෑ නේද බං? පිස්සුද මාටියා? මේ මම හොල්මන් වලට බය වෙන්නේ? යකෝ අපේ ආත්තා මුත්තා කිරිකෑ මුත්තා ඔය එක එක්කත් හොල්මන් වලට බය වුණේ නේ. ඒ වගේ තමයි මම සූරවීර කොල්ලෙක්. මල්ලි. බුදු අම්මා මෙන්න හොල්මන. මෙන්න මෝ කලන්ති දැම්ම? කිව්වේ නම් කොහමද? මම යකෙටවත් බය නෑ කියලා. අන්තිමට කලන්ති දාලා නැවතුනේ. දැන් ඉතින් මුවත් උසම්පලයන්කෝ. පුදුම කරදර මේවත්. අනේ මං කොහෙද මේ ඉන්නේ? ජොනි යාළුවා දැන් අවුලක් නෑ නේද? ජොනි ඇත්තද මේ කියන්නේ? තමුසේ ගහක් උඩ හිටිය හැලි වදුරට ගලකින් ගහන්න ගිහිල්ලා ඒ හැලි වදුර තමුසේට කන පැලෙන්න ගැහුවයි කියන්නේ? කවුද කියන්නේ? මේ මාටින් කිව්වේ. පිසු දාන්නේ ඕකගේ බොරු. මට මේ කලන්ති දැම්මා. අන්න හරි කලන්ති දැම්මා. මට කොහෙද යකෝ කලන්ති දැම්මේ? ඒ මොකෝේ තමුසේට කලන්ති දැම්මේ? ඇයි මං උයනේව කන්න බැරිද? නෑ අම්මි. හරි යමන්කෝ ගෙදර. ආයි මොකොත් අද දෙන්නේ නැත් තමුසේට. මොකද අදම විදියට කෑ ගැහුවේ? අනේ අම්මෝ හිච්චි පුතේ දුවන්නෝ. අන්න පොට කඳායනවෝ. ළමයිනේ ඉක්මන් කරලා අපස්සට දුවන්න. පොට කඳ එක්කනවා. මල්ල මගුල හොල්මන් අයියේ අපි ඉක්මන් කරලා මෙතනින් දුවමු. අනේ ඔව් හොල්මන් අයියේ. අනේ නැති වෙන මන්ත්‍රයක් කියලා හරි ඉක්මනට අපි මෙතනින් එක්කන් යනකෝ. අනේ මල්ලියේ මට නැති වෙන මන්තරේ මතක නෑනේ බං.
මොනව? අනේ අම්මා බලත් තමුසෙනා මොන જાතියක හොල්ම නැද්ද මන් දන්නේ. කරන දෙයක් නෑ. කකුල් දෙකට වැදලා දුවන්න තමයි වෙන්නේ. ආන් අරු වෙනවා. අයියෝ බය වෙන්න එපා මල්ලි. ඒ මන්තරේ නැති වුණාට වෙන මන්තරයක් මල් ළඟ තියෙනවා. ඒ මොකද? පිහමන එකද? නෑ නෑ අලියලවන එක. ආලියලවන එක? ඔව් මම මල්ලිට මන්තරේ කියලා දෙන්න. මල්ලිට ගිහිල්ලා ඒක අලියට කියන්න විතරයි තියෙන්නේ. එතකොට අලිය පණක් කඩාගෙන දුවාවි. අඩේ සිරාවටම එහෙනම් මට ඒක කියලා දෙනවකෝ. ඈ අර කසුන් නේද අලියගේ පැත්තට ඇවිදන් යන්නේ? මේකට පිසුවත් හැදිලාද? අද තමයි ඉස්කෝලේ වුන් මගේ තරම ගැන දැනගන්නේ. ඕල් මං අයියේ අරක ඇත්තටම අලියලවන මන්තරයක්ද? මන් දන්නෙත් නෑ මල්ලි. කියලම තමා බලන්න වෙන්නේ. ඈ ඒයි එම්බර අලියා තෝප දන්නේ මං කවුද කියලා? අලන්තර කාල අල් කල්ප බොක පහ සිට්ටි දා අලියා දා පූ හෝට ආලියා කෙලිය නේද හොඩ වෙලින්ම? ආන් එපාර අර ගහේ වැදලා බිමට අඩේ ආන් අලිය දුවනෝ. අහන්න දැක්කද? මගේ මන්තරේ වැඩ. ඔව් ඔව් ඒක නම් හොඳටම දැක්කා. අම්මේ තුනටියක් කැඩුනද කොහේ? ඔන්න ළමයි අපි මුළු කැලේ පුරාම ඇවිත්තා. ඕගොල්ලන්ට සතුටුයි නේද? නැතුව සෑ. මේ සතුට වැඩි ගමන සපත්තුවේ අඩියක් කැඩුනා. ඈ හරි හරි. දැන් ඉතින් කටියත් එක්ක ආපහු යමු. ඈ මොනව? දැම්ම? නැතුව ඉතින් හෙට යන්නේ? අනේ මට නම් බෑනේ මේ අවුව යන්න. අවුවේ ගියාම මගේ මූණත් කළු වෙනවා. මේකේ ඉතින් තව කළු වෙන්න තියෙන දත් ටික තමයි ඉතින්. මොකද්ද කිව්වේ? ඈ නෑ මොකොත් නෑ. ඉති පුතේ නැගිටහන්කො කොල්ලෝ. අනේ මට බෑ අප්පච්චි තවත් ඇවිදින්න. බෑ කියලා හරියන්නේ නෑ කොල්ලෝ. කිව්ව මහල නැගිටහන්කෝ. බෑ. නොදකින් මමත් අදාගත්තනේ මේ වගේ කම්මැලි කාරේ. ළමයි කො එන්න. යන කලින් මේ බනිස් කාලා බීම බොන්න. බනිස් දෙනවලු. හිච්චි පුතේ. ඈ හිච්චි පුතේ? අනේ වනසිංහ මිස් මට දෙනකො බනිස් කෙඩියක්. ඈ මෝ යකෝ. අනේ අම්මේ ඔන්න යාන්තම් ආවා. වැඩක් නෑ බං. දැන් ඉතින් මේ අටමඟල් ටික ගලවගෙන ආයේ ඵලයන්කෝ. මල්ලිලා මොකද අප්පා? ඔයාලට මේ පොඩි දුර ඇවිල්ලත් අමාරුයිද? හොල්මන් අයියා නම් කියයි අපිට හොල්මන් අයියා වගේ පියාඹන්න බෑනේ. හරි ඔහොම ඉන්නෝකෝ. මම මල්ලිලාට පොඩි උදව්වක් කරන්න මේ ටික අස් කරලා. ඈ නෑ එපා. හරි ඔහොම ඉන්නෝකෝ. ආලාන්තර කාල අල් කල්ප සැප මහ බුද්ධි මේ කූඩාරන් නැති වේවා ඒ සම්පු. ඈ කොයකෝ කූඩාරන් ටික? ඒක තමයි ඉතින් මම මල්ලිලාට කිව්වේ. එතකොට කොතෙන් ඒ ටික? ඒ ටික බලන්න නේදස මං අහන්නේම කූඩාරන් නැති වෙනවද? ආර බලහන් පව් බං චුට්ටා නිකරුණේ බැනුම් අහනවනේ. මේ ඔක්කොම ඉතින් මේ හොල්මන් අයියාගේ මෝඩ වැඩ නිසා තමයි. හොල්මන් අයියේ ඔයා ගෙදර යන්නේ නැද්ද අප්පා? මොන ගෙදරද මල්ලි? ඔයාගේ ගෙදර? ඉතින් මල්ලි මට ගෙදරක් නෑනේ. ඈ එතකොට ඔයා අපිත් එක්ක ඉන්න හදන්නේ? ඔව් ඉතින් මල්ලිලානේ මගේ ගැලුම්කාරයෝ ටික. මම මල්ලිලත් එක්ක ඉන්නවා. කෝ ළමයි ඉක්මන් කරන්න. ඔය දර ටික ගේන්නකෝ.
මෙන්න මල්ලියේ දර කෑල්ලා. දෙන හොල්මන් අයියේ. මෙන්න මල්ලි. අම්මේ. අනේ සමා වෙන්න මල්ලියේ. පරම්පරාවටම වරදක් වුණා නම් සමා වෙන්න ඕනේ. කණ්ඩුල මොකද මේ විලෝ පට්ටම් ගහලා වගේ? විලෝ පට්ටම් නෙමෙයි මිස්. මගේ අනාගතේම අඳුරුණා මිස්. හොල්මනක් නිසා අනාගතෙත් අඳුරුණා.